යහළු යෙහෙලි කරුණාසේන ජයලත් කෑමින් බීමෙන්ද ඇඳුම් පැළඳුම් වලින්ද කිසි අඩුපාඩුවක් නැතුව ජීවත් වන අපට දුප්පත්කමත් එයිලේ නෑ යන්වන බඩගින්න ඇතුළු අනිකුත් වේදනාත් තේරුම් ගත හැකිද? ගමේ වැඩි දෙනෙකු දුප්පත් බව දැන සිටියත් දුප්පත්කම යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට මම මීට කලින් කිසි දවසක උත්සාහයක් නොකළෙමි. පැල්පතක් බඳු පුංචි ගෙදරක හිර වී 7-8 දෙනෙකුගෙන් යුත් පවුලක් දෙතුන් වේලක් නොකා සිටීමේදී විඳින වේදනාව කෙතරම් දැඩි විය යුතුද? බත් ඉල්ලා හඬන දරුවෙකුගේ කඳුළු දකින අම්මා කෙනෙකු උසුලන ගින්දර කුමක් විය යුතුද? අනාගතයක් කෙසේ වෙතත් වර්තමානයේ ඒ මොහොත ගෙවා ගන්නට මගක් නැතිව සුසුම්ලන මේ පුද්ගලයන්ගේ ජීවිත මොනතරම් කටුක දුක්බර විය යුතුද? මෙතෙක් අත් නොදුටු වේදනාවකින්ද ශෝකයකින්ද හා බරකින්ද මගේ හදවත මිරිකී යන්නට විය. ඉන් පෙර කවදාක හෝ මෙවැනි අන්ත චිත්ත පීඩනයකට මා අසු වී නැත. එක්කසා හඬා වැළපීමෙන්වත් සැහැල්ලු නොවන සංවේගයක් මට දැනෙන්නට විය. අනික් අතට මගේ අනුකම්පාවෙන් හා ශෝකයෙන් මේ මිනිසුන්ට වැඩක් වේද? මා හා හඬා වැළපෙමින් ඔවුන්ගේ දුක් වේදනා තුරන් වන්නේද? මා වේලක් දෙකක් निराහාරව සිටීමෙන් ඔවුන්ගේ කුස පිරින්නේද? නටන ගොයම දෙස බලාගෙන සුළඟේ ගීතයට කන් දීගෙන කුමක්දැයි තේරුම් ගත නොහැකි වේදනාවකින් බර වූ සිතින් කල් ගෙවීම වෙනුවට මම මේ ජීවමාන වේදනාවන් ගැන සිතන්නට පුරුදු වීමි. දුක හා පීඩනයත් කුසගින්න හා කඳුලක් දෙස බැලීමේ විනෝදයක් සතුටක් තිබේද? ඒත් මම මේ ජීවිත දෙස කෙලින්ම බැලුවෙමි. ඔවුනට පිහිට විය හැකි මගක් සිතා ගන්නට මම අපොහොසත් වුනිමි. ඒත් අන්තිමට මා තුළ එක්තරා ප්‍රමාණයක තෘප්තියක් ඇතිවිය. මගෙන් වැඩක් නැතත් ඔවුන් හා මා අතර එක්තරා ප්‍රමාණයක සමීප වීමක් ඇතිවෙනයි මට සිතුනි. ඔවුන් නිසා අඩුතරමින් මම කල්පනා කරන්නට දෙයක් සිත යොදවන්නට තැනක් ලැබුවෙමි. මගේ හදවතේ පැවති පාළු බවක් වැසී යන්නක් මෙන් මට හැඟිනි. විමුක්තියක් ඉල්ලා ආත්මය විසින් කාලයක් තිස්සේ නගන ලද හඬට ළඟා වූ බවට සැනසීමක් මට ඇතිවිය. මා ගමේ මිනිසුන් සමග ඇසුරට ගියේ අසවල් අරමුණු ඉටු කර ගැනීමට යයි අදහසක් ඇතිව නොවේ. ඒත් මම ඔවුන්ගේ වේදනාව තුළින් සැබෑ ජීවිතේ දුටුවෙමි. ආර්ය ලතාට හෝ ජිනාදරීට හෝ මේ ජීවිතේ පෙනෙන්නේ නැත. මිනිසුන්ගේ කඳුළුවල හා දහඩියවල වටිනාකමක්වත් බරක් හා හරයක්වත් ඔවුහු නොදනිති. මට තවදුරටත් එසේ වන්නට නොපුළුවන. අවට සමාජයෙන් ලබාගත් අවබෝධයක් පදනම් කර අත්දැකීම් එකතු කර මම මගේම වෙනම ලෝකයක් ගොඩ නංවාගෙන ගියෙමි. වත්ත පහළ ගස යට කාමරේ ඇඳේ සාලයේ පුටුවේ පැත්තකට වී සිතුවිලි අතර අතරමං වී සිටි මම මේ අලුත් ලෝකේ රැකවරණේ ලැබීමි. සහෝදරියන් විනාශ කරන්නට එන්නේ මා මෙසේ අලුතින් ගොඩනගාගත් දෙයකි. ඔවුහු මගේ නිදහසත් විමුක්තියත් උදුරා ගන්නට ඇති. දිනාගත් සියල්ල රැක ගනිමි. මම කජුගස උඩ සිට අධිෂ්ඨාන කරගතිමි. කුස්සිය පැත්තෙන් මිදුලට බට ඉන්දුමති සුදාකේ දෙතුන් වරක් කෑගසන්නට පටන් ගන්නා විට මගේ කෝපය ද්වේෂයක් හා වෛරයක් බවට දැඩි වෙමින් පවතී. එහෙත් නැගණිය දුටු කල මගේ මුවඟට සිනහවක් නැගුණි. කජුගස උඩට ඇය පෙනුනේ ළඟ ළඟම මෙන් වුවද පුංචියටය. හැංගි මුත්තන් කෙලියේ දීමෙන් හුවක් කියන්නට මට සිතුනි. බීමට නොබැස්සම සිටින්නට ඇත්නම් යයි මට කල්පනා විය. මිනිස් පහස නොලබන සුළඟින් මගේ සිතද අන් කිසි තැනකට නොපෙනෙන දර්ශනයකින් නෙතද පිනා ගොස් තිබිනි. අන්තිමට බිමට බට මම කෙලින්ම ගෙදරට නොගොස් පොකුණ පැත්තට පිය නැගීමි. තවත් ටික වේලාවකින් මා නිවසට ළඟා වන විට
පිටුපස ස්තෝපුවේ අම්මාත් සමග කතා කරමින් සිටි ජිනාදරී හා ආර්යලතා නැගිට ගේ ඇතුළට ගියහ. ඊට කලින් ඔවුන්ගේ මුහුණුවල වූ මලානිකකම දැක බලාගත හැකි විය. අම්මා තුල වූයේ කලබල වූ ගතියකි. ඒ වන විට මිදුලේ සිටි ඉන්දුමති සුදාක්කේ කොහෙද ගියේ? ඇසුවත් මා ගෙට ගොඩ වුණේ කතා නැතුවය. මම හිතුව තව ටිකකින් තාත්තට හොයන්න යන්න වෙයි කියලා. අම්මා කීවාය. සන්තෝෂෙන් ඉන්න ඇති නේන්නම ගියා කියලා. ඔය දරුවෙක් කතා කරන හැටි නේද? මම කිව්වේ අම්මට නෙවෙයි. එහෙනම් අපිටද? ජිනාදරී හෝ ආර්යලතා හෝ කියතයි මම බලා සිටියෙමි. ඔවුන් කතා කළේ නැත. නිවාඩුව අවසන් කර ආපසු යනතුරුම ඔවුන් මාහා කතා කළේ නැත. මම ඒ ගැන නොතැවුනෙමි. සියල්ල කියා ගන්නට බැරි වූ නමුත් අලුත් තත්ත්වයේ උඩ ජිනාදරී සමග ඊතරම්වත් කතාවකට පැටලෙන්නට ලැබීම ගැන මම සෑහෙන තරමින් තෘප්තිමත් වෙමි. මගේ ආශ්‍රයයන් සහෝදරියනට දැනගන්නට ලැබේදැයි කිසියම් බියක් තිබුණා නම් ඒ බියත් පහව ගියෙන් මගේ සිතට ඇති වූයේ සැහැල්ලුවකි. එදා ඇති වූ ගැටීමෙන් ලද ආශ්වාදය දවස් ගණනක් යනතුරු මා ප්‍රබෝධයට පත් කළේය. ජිනාදරීට අනෙක් අතට වඩා රිදෙන්නට ඇත්තේ මා නොමනා ඇසුරකට පත්ව සිටීම ගැන පමණක්ම නොවේ. ඇයගේ අවවාද නොතකා කිසි දවසක නොදැක් වූ මුරණ්ඩුකමකින් එක ටික කියා ගන්නට යෑම ගැනය. පවුල කෙරෙහි මා සතු අධිෂ්ඨානය ගිලිහී යතැයි ඇය පසුතැවිලි වන්නට ඇත. ඇය අම්මාත් ආර්යලතාත් සමග පහත් හඬින් බොහෝ දේවල් එක දිගට කතා කරනු දක්නට ලැබුණි. මේ දවස්වල ඔවුන් කතා කළේ මට පමණක් නොව ඉන්දුමතීටත් නොඇසෙන ලෙසය. ජිනාදරී මේ ළමයා ගණනට වැඩි. මාව යටත් කරගන්නද හිතන්නේ? ආදී ලෙසින් කීප වරක්ම ඉන්දු පිට දමා කියනු මට ඇසුණි. තවත් දවසක් ලොකු අක්කා නැගණියට සැරකර රේඩියෝ වසා දැම්මාය. මේ හේතුන් නිසා ඉන්දුමතී ටික දවසකට මට වඩාත් ලං වූවාය. චූටි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇවිත් ආරක්ෂක මණ්ඩලය දිගටම රැස් වෙනවා මේ දවස්වල. අම්මාත් සහෝදරියනුත් කාමරයට වී ගත කළ අවස්ථාවක මිදුලේදී මම ඉන්දුමතීගේ කනට කර කීමි. යුද්ධයක් සමාදාන කරන්නද? යුද්ධෙන් පරාද වෙලා අපි හඬ නගා සිනාසුනෙමු. නැගණිය කරන්නට වැඩක් නැතිව කම්මැලිකමට සිටි තවත් විටක යමු චූටි අපි වත්ත පහලට. මම කතා කළෙමි. ඇත්ත වශයෙන්ම මා ඇයත් සමග ගියේ වන ලැබටය. කජුගස යටට ගිය මා එදා කළ වික්‍රමය ගැන කියද්දී ඇය අසාගෙන සිටියේ බියෙන් හා විශ්මයෙන් විදාගත් ඇස් ඇතිවය. අර අතින්ටම ගියා? අර අත්තට? ආදී වශයෙන් ඇය අදාහගත නොහැකිව ප්‍රශ්න කළාය. ඔන්න බලන්න යන හැටි. කියාගෙන මම ගල් කුලටත් එතැන් සිට කජුගසටත් නැගගතිමි. බහින්න! යයි ඉන්දුමති බිම සිට කෑගෑවාය. බිමට බටමා ඈ අතින් අල්ලාගෙන උඩට යන්නට කෙතරම් උත්සාහ කළත් ඈ අනේ මාව ගැහෙනවා, කකුලුත් පන නැති වුණා. කෑගෑවාය. ඇයට නැගගත හැකි වූයේ ගල් කුලට පමණි. මා සිටි තැනට යන්නට නැගණිය බිය වූවාය. මා ගැන කිසිවක් තාත්තාට නොකියන්නට ඔවුන් තීරණය කරගත් බව පසුව මට දැනගන්නට ලැබුණි. තාත්තා ලබා මට අවවාද කරවීමට තරම් කරුණු යෙදී තිබීම තමාට මදිකමකැයි ජිනාදරී සිතන්නට ඇත. සිරිතක් වශයෙන් ජිනාදරී ගෙදරින් පිටත් වන අවස්ථාවේ අම්මාටත් තාත්තටත් බිම වැටී වැඳ අප සිපගත්තාය. එදා ඇය මා සිපගනිද්දී අප දෙදෙනාගේ ඇස් කෙලින්ම ගැටිනි. මගේ කම්බුලට මුහුණ ලං කරගෙන තප්පර කිහිපයක් ඈ මා දෙස බලාගෙන උන්නාය. ඒ ඇස්වල වූයේ පරාජිත ගතිය මැඩ ගැනීමේ උත්සාහයක යෙදුණු ඉල්ලීමකි. දවස් කිහිපයකට පසුව මේ ඉල්ලීම ඇතුළත් ලිපියක්
මට ජිනාදරීගෙන් ලැබුණි සැරවැර කිරීමක් හෝ තර්ජනයක් හෝ හඟවන අකුරක්වත් ලියුමේ තිබුණේ නැත. ඇය එය ලියා තිබුණේ දැඩි වේදනාවකිනි. හොඳින් සිටින ලෙස දිගට අවවාද කළ ජිනාදරී වැදගත් පවුලක ගැහැණු ළමයෙකු හැසිරිය යුතු අන්දම ගැන විශේෂයෙන් කීවාය. එහි ඇතැම් කොටස් ඊටාම බොළඳය. ඇය තමා කියන විදිහට වැඩ කරන්නට හිත හදාගත් බව දන්වන පිළිතුරක් මගෙන් අපේක්ෂාවෙන් සිටින බව මට සිතාගත හැකි විය. ඇය ආරියලතාටත් ලියුමක් එවා ඇත. මා තමා ඒ වූ ලිපිය උඩ ක්‍රියා කරන්නේ කෙසේදැයි ආරියලතා ලවා දැන ගැනීමට ඇයට උවමනා වන්නට ඇත. මම පේරාදෙනියට පිළිතුරු ලිපියක් නොයැව්වෙමි. මා විසින් වෙනස් කරන ලද තත්ත්වය නුසුදුසු එකක් යැයි සිතාගෙනම වුවත් බාර ගැනීමට ගෙදර උදවියට සිදුවිය. මගේ සියලු ආශ්‍රයන් කඩා බිඳ දමා අලුත් යහළු යෙහෙළියන් අමතක කර දමා ආපසු කලින් සිටි තැනට යන්නට පුළුවන්කමක් මටද නැත. මා හිතන විදිහට මේ ජීවිතයේ ස්වභාවයකි කල් තියා බලන කල සිදුවිය නොහැකි නොයුතු දෙයක් වශයෙන් පෙනෙන තත්වයක් වුවත් ඇත්ත වශයෙන් මතු වුණ කල ඊට මුහුණ දෙන්නට අපට සිදුවෙයි. අද හෝ හෙට හෝ වෙනස් වේය වෙනස් කළ හැකියයි සිතමින් මුහුණ දීගෙන යන විට ටික කලකදී එහි අලුත් අමුතු ගතිය කෙමෙන් හීන වී පැවැත්මේ කොටසක් බවට පත්වෙයි. මා වීමෝල හෝ ගේට්ටු අසල හෝ ගැහැණු ළමයින් සමග කතා බස් කරමින් සිටිනු තාත්තා නොයෙක් විට දුටුවේය. එහෙත් ඔහු එය ගණන් ගත්තේ නැත. ඔහුගේ ඇසින් බලන කල මේ වයසේදී අප ගැන කලබල විය යුත්තේ ප්‍රේම සම්බන්ධයක් වැනි බරපතල කරුණකදී පමණකි. තමාගේ දූවරුන් අතින් ඒ වැරැද්ද වෙතැයි ඔහු සිතන්නේ නැත. තවද දැඩි නීති රීති හා දඬුවම් යටතේ අප කුඩා දවසම හැඩගැසුනේ කිසි කලෙක නරක වන්නට බැරි විදිහේ පුහුණුවක් දෙනු ලැබීමෙන් යයි තාත්තා සිතන්නටත් ඇත. අම්මා නැතුවද මම උපාලිත් සමග ඔවුන්ගේ ගෙදර යන්නටත් පටන් ගතිමි. අම්මා මම මල්ලිත් එක්ක එගොඩ යනවා. ඊකී මම ඇයගේ අවසරයක් ලැබෙන තුරු නොසිට උපාලිගේ අතින් අල්ලාගෙන මිදුලට බැස කවුද බලමු ඉස්සෙල්ලා වැටෙන් පනින්නේ. ඊ කියාගෙන ඔහු සමග තරඟයට වෙල ළඟට යනතුරු දිව්වෙමි. මා වෙලට පැන්නේ වායුගෝලයේ කපාගෙන දෝංකාරයේ නංවන සිනහවක් ඇතුව කුඩා දැරියකගේ කෙලිලොල් බවකිනි. මගේ සිනාහඬ එගුඩට පවා ඇසින්නට ඇද්දැයි මම කල්පනා නොකළෙමි. වෙල දිගේම දුවගෙන යන්නට තරම් ආශාවකින් මගේ සිත පිරී තිබිනි. එක දිගට සතියක් හමාරක් පැවති වැස්සකට පසු දවස් කීපේ වෙල් තීරය වඩාත් චමත්කාර ජනකය. ගොයමද දෙපස ලියගොමුද වැස්සේ උකාගත් අලුත් නිල්ලකින් යුක්තය. ඇලපාරේ ගලා ගියේ නැවුම් වතුරකි. සමහර ලියැද්දක් නියරක් කඩාගෙන බඹ කිහිපයක් පළලට හැරී ඇලක් ගලා ගියේ ගොයමද සුදු වැල්ලෙන් වසාගෙනය. අපි පයට සුව පහසු පහසක් ගෙන දුන් සුදු වැල්ල මත අපේ පිය සටහන් ඉතිරි කර ලී ඇති දිගේ ටික දුරක් ගියෙමු. අව් රශ්මියෙහි දෝතින් බදාගත හැකි තරමේ ජීවයක් විනැයි මට සිතුනි. අපගේ ශබ්දයෙන් බියගත් කොරවක්කකු නියර දිගේ දුවනු දැක උපාලි වූ ලුහු බැඳ ගියේය. කුරුල්ලා පියාඹන්නට පටන් ගත්තේ බේරෙන්නට බැරිම බව පෙනී ගිය පසුවය. අල්ලගත්ත හැටිනම් අගෙයි. මම උපාලිට සිනාසුනිමි. නූලෙන්නක්කි බේරුනේ. ඔහු කීය. දම් පඳුරින් වැසුණු පිට්ටනී හදවතට පමණක් දැනෙන ශාන්තකමක් විය. පඳුරු අස්සේ ඇවිද කුරුළු කූඩු සොයන තරම් බොළඳ ආශාවක් මට ඇතිවිය. ගිය ලං වූ කල කවුද බලන්න ඉස්සර වෙලා යන්නේ? උපාලි දුවන්නට සැරසුනේය. මෙහිදි දුවන්න බෑ. මම වහා කීවෙමි. අප සෝමදාසලාගේ නිවසට ගිය අවස්ථාවල කරුණාවතීලාගේ දූලා එහි පැමිණ සිටියහොත් එළියට ආවේ නැත. අප දකිත්ම ඔවුහු කුස්සියට හෝ මගහැර පිට වී හෝ ගියහ.
පන්සලේදී හා අතරමඟදී මෙන් නන්දාවති ඒ කෙතරදී අපට රැව්වේ නැතත් මුහුණ සඟවා ගත්තාය. ඇය රැඳී සිටියොත් අපිට වැඩි වේලා ගත නොකර ආපසු ආවෙමු. අම්මා නොමැතිව තනිව ගිය කල මම එහිදී වඩාත් නිදහස් සිතින් හැසුරුනෙමි. දිනක් බාල දූලා වන මధుරාවතී හා අමරාවතී ස්තෝප්පුවේ සිට ඇතුළට රිංගා ගත්හ. මම කුස්සියටම ගියෙමි. ඔවුන් අමනාපයෙන්ම නොව සබකෝල ගතියෙන් පස්සට වුණ කල මම මෙහෙට එන්නකෝ බලන්න මනමාලි වගේ මුළු ගැන්නෙන්නේ. එකිය කතින් අල්ලා ඇදගතිමි. අනික් දැරිය සිනාසෙමින් තවත් එහාට පැනගත්තාය. හරියට අඳුනන්නේ නැති අය වගේනේ. එන්නකෝ බලන්න. මම මధుරා මගේ පැත්තට හරවා ගතිමි. මෙහි බලන්නකෝ ටිකක්. ඔයා කීයේද? කරුණාවතිගේ මුහුණුවර වුවද ඇයට තිබුණේ කළු දියෝනිස්ගේ සිනහවයයි සිතී මගේ පපුව දැවීගෙන ගියේය. චිත්ත වේගී යටපත් කරන උත්සාහයෙන් මම ළමයාගේ බඳ වටා අත්යවා මා වෙත තවත් ලන් කරගනිමින් නංගී මාත් එක්ක යාළු නේද? ඊයැසීමි. ඔයා හොඳ නෑ කතා කරන්නෙත් නෑ. මම එනං අරයට අඬ ගහනවා. දුවේ ඔය අක්කා හොඳයි ළඟට ඵලයන්. යයි ඈත සිට ඇඩ්ලින් කෑ ගෑවාය. අපි වැඩි වේලාවක් යන්නට කලින් මිත්‍ර වීමු. සබකෝලේ පහවී ගියත් ඔවුන් මා ඉදිරියේ හැසිරුණේ යටහත් පහත්කමින් හා අහිංසක ගතියෙන්ද ලැජ්ජාවෙන්ද යුතුවය. මා නංගී කියා කතා කළ නමුත් දෙදෙනාගෙන් එකියක ලවා හෝ අක්කායි එදා කියවුණේ නැත. නංගියේ නන්දක්ක මතක් කළා කියන්න. යයි මම ආපසු එද්දී කීවෙමි. ඒත් මා හා කතාවට යෑම ගැන නන්දාවතී නංගිලාට දොස් තැබූ බව මට පසුව ඇඩ්ලින්ගෙන් දැනගන්නට ලැබුණි. ඇඩ්ලින් මේ කේලම මා වෙත ගෙනාවේ හිතවත්කමක් පෙන්වීමට වුවද මගේ සිත රිදවීමේ අදහසින් බවද මම දැනගතිමි. එසේ වුවද මගේ සිත රිදුනේවත් මා කලකිරීමට හෝ කෝපයට හෝ පත්වුණේවත් නැත. නන්දාවතීගේ ක්‍රියාවෙන්ද ඇඩ්ලින්ගේ කේලමෙන්ද මා කලකිරීමට පත් වුණා නම් ගමේ මිනිසුන් හා ඇසුරකට නොයන ආර්යලතාත් ජිනාදරීත් නිවැරදි වන්නට තිබුණි. මා සිත රිදවා ගත්තා නම් මට මෙහෙම වුණේ මොවුන් සමග ලංවන්නට ගිය නිසා නේදැයි පසුතැවිලි විය යුතුව තිබුණි. එපමණක් නොව එසේනම් මා මෙතෙක් ගොඩනගාගෙන ගිය ලෝකය කැබැලිවලට සුණු විසුණු වී යන්නට ඉඩ තිබිනි. නන්දාවතී අපහා වෛරයකින් පසුවීම දරුණු පලිගැනීමකට ගොදුරු කරගනු ලැබූ ඇයට අනෙක් අතින් ගමේ අන් හැම දුප්පත් පවුලක තරුණියකටම උරුම දුක් වේදනා හා පීඩාවන් ඇයට මුහුණ පාන්නට සිදු වුණා විය හැකිය. මා හා කතා කළායි නංගිලාට දොස් කීම ගැන මා ඇය සමග සිතින් අමනාපයට පත් නොවුනේ බැවිනි.